දැන් ඔයාලා දන්නවද මහ බෝධිසත්වයෝ තිරිසන් ලෝකෙ ඉපදිලා අපි කියමු මොයෙක් වෙලා කියලා. මේ මහ බෝධිසත්වයෝ තවත් කෙනෙක්ගෙන් ඝාතනය වුණොත් එහෙම මිනිස්සෙකින් මේ බෝධිසත් මොවා ඝාතනය කරපු කෙනා නිරේ උපදිනවා. අපි දන්නේ නැද උනාට. දැන් ඕන එකම කතාවක තියෙනවා පින් අනුමෝදන් කිරීම ගැන. ඒකේ තියෙනවා එක එළුවෙක් කපලා ඒ එළුවා කපපු එක නිසා ආත්ම භාව 500ක් එයා හිස කැපුවා ලැබුණා කියලා. තව තැනක තියෙනවා තව එළුවෙක් කපලා එයාගේ ඇඟේ ලොම් ගානට හිස කැපුම් ලැබුණා කියලා. ඒතකොට එකම ක්‍රියාවෙන් එකම විපාක නෙවෙයි එන්නේ. ඒතකොට ওই සත්තුන්ගේ යම්කිසි කර්ම ශක්තිය නිසා සත්තු වෙලා ඉපදුනාට ওই සත්තුන්ගේ යම්කිසි ගුණ තියෙනවා. ඒතකොට අපි අතින් ඝාතනය වෙන සතාගේ ගුණය අනුව අපගේ කර්ම ශක්තිය වෙනස් වෙනවා. ඒතකොට බෝධිසත්ව කතාවල තියෙනවා බෝධිසත්වයේ ඝාතනය වුණේ කොයි ජීවිතේ සතෙක් වෙලා තවක් කෙනෙක්ගෙන් ඝාතනය වුණත් ඒක නා නිරේ යන්න එක හේතු වෙනවා. පැහැදිලි නේද? ආන්න ඒකයි. අපි බයින එකත් එහෙමයි. අපි බනින්නේ කාටද කියලා දැනගන්න ඕනේ. එක ආමතුරු නමක් ආරණ්‍යයට ආවා. මේ බලන්න මේ පිම්පව් කියන ඒවා අපිට කියලා දුන්නේ මේදුමාරහතන් වහන්සේ. මේදුමාරහතන් වහන්සේ පහළ නොවුණා නම් කොච්චර අපිට කර්ම විඳින්න වේද? එක ආමතුරු නමක් අසපුවකට ආවට මේ ආරණ්‍යයකට ආවට පස්සේ ඒ ආමතුරු රහතන් වහන්සේ නම. අර අනිත් ආමතුරු දන්නේ ඊට පස්සේ අර මේ ස්වාමීන් වහන්සේ ඉන විලාසෙටයි උන්වහන්සේගේ පුණ්‍ය ශක්තියටයි අර දායකයා පැහැදුණා. පැහැදිලා ඒ ආරාමේ එක කුටියයි තියෙන එක ඇඳයි තියෙන. අනේ අපි මේ අලුතෙන් ආන්දරනමක් වඩින ඇඳක් නැහැ නේ කියලා ඒ ගෙදර තිබ්බ ඇඳ උස්සගෙන ආව වංශලට ආරාමයට. ඊට පස්සේ ආරාමඳුරන්ට පූජා කරන්න තිබ්බ සිවුරකොත් පූජා කළා හදලා තිබ්බ සිවුරක්. උදේ කාලේ වැඩි දාන ටිකත් පන්සලටම ගෙනල්ලා දුන්නා ආරාමයට. ආරාමඳුරන්ට තරහ ගියා ඉරිසියාව ඇති වුණා. ඒකනේ මේ ඉරිසියාව කියන එකේ භයානකම. අර දායකයා ගිහිල්ලා ගියාට පස්සේ මේ ආඳුරු ඉරිසියාවෙන් කිව්වා අර රහතන් වහන්සේට මේ අද ඇවිල්ලා නිකන් චාටුවට අපේ දායක මහතුරුත් එක්ක කතා කරගෙන අල්ලගත්තනේ. ඉතින් මේ එක දවසින් ඇවිල්ලා ඔය ඇඳවල් මෙහෙට ගෙන්නව ගන්නවට වැඩිය හොඳ නැද්ද? මේ බිම බුදියා ගත්තා නම් ඒව බෑනේ. මේ ඊට පස්සේ මේ ඇවිල්ලා එක දවසෙන් සිවුරු පූජා කරගත්තා. අනේ මේ එක දවසින් දායකයෝ රවට්ට ගන්නවට වැඩිය සිවුරු නැතුව නිරුවතින් හිටියා නම් මොකද? ගෙනල්ලා දානේ රහට කනවා කෝයි අසුචි. වචන දෙක තුනයි. ඒ රහතන් වහන්සේ මේ මොහොතේම වෙල්ලා තියෙනවා ආරාමේ. නිරේ ඉපදුණා. මනුස්ස ලෝකෙ ඉපදුණා අපේ බුදුරජාණන් වහන්සේ කාලේ. ඉපදිලා චෝටි බබා මේ අත හොල්ල ගන්න පුළුවන් කාලේ හිමීට අත පස්සට දාලා තමන් කක්ක කරනකොට ඒක අතින් අරන් කනවා. ඇඟේ එහෙම කරගන්න පුළුවන් ගමන් ඇඳෙන් පනින්න හදනවා බිමට. ඇඳේ ඉන්න කැමති නැහැ. බිමේ ඉන්නේ. දරුවට අඳෝන ඇඳුම් අත මෙහෙම කර ඇඳුම් ගලව ගන්නවා. ඇඳුම් අඳින්නේ කක්ක කන්නේ බිමේ ඉන්නේ. අර කියපු වචනේ එයා දන්නේ රහතන් වහන්සේ නමක් කියලා. එතකොට මේ අවුරු ගෙදරිමුත් බැන්නවා. ඊට පස්සේ අවුරුදු 55ක් කක්ක හිටියා. අවුරුදු 55ක් ඇඳුම් නැතුව හිටියා. අවුරුදු 55ක් බිම ගල් තලාවක බුදියා ගත්තා. මේ කට වැරදුනේ සංසාරේ බුදවරු ළඟ මට නිවන් දකින්න ඕන කියා. පත චෛත්‍ය විහෙර විහාර හදන්න පින් කර හිටපු කෙනෙක්ගෙන් මේ වචනේ කියේ. බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ මහා කරුණාවෙන් දැක්කා කට වැරදිලා විඳවනවා. හැබැයි කරපු පින් තියෙනවා. ඒ පිනේ ප්‍රබල බව මේ තියෙනවා බුදු කෙනෙක්ගෙන්ම ධර්මය අහලා නිවන් දකින්න තරම්. බුදුරජාණන් වහන්සේ දැක්ක කර්ම විපාක ඉවර වෙන අවුරුදු 55ක්. එයා නැවතිලා ඉන්නෙත් ගමේ මිනිස්සු ඔක්කොම කක්ක කරන කන්දේ තමයි නැවතිලා ඉන්නේ. වැස්සක් එනවට කැමති නැහැ. ගොයන් පැහිලා තියෙන මිනිස්සෙක් ලොකු වැස්සක් කෙනෙකුට දුක හිතෙනවා වගේ අර මේ ඒ කෙනාගේ නම ජම්බුක කැමති නැහැ. මේ ආජීවකයා වැස්සෙනවට මිනිස්සු කක්ක කරන ඒවා හොදාගෙන යනවට.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ජම්බුකා ජීවකගේ ඉන්න තැනට යන්න ඕන කියලා හිතනකොට මේ මිහි මණ්ඩල කැමති නෑ. මගේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරිපාවල කැලිකසල තවරන්න කැමති නෑ. උන්වහන්සේ පෙරම් පුරන සංසාරේ අන් අයගේ කැලිකසල තැවරුවේ නෑ. මේ මනුෂ්‍ය సంతානේ සුද්ධ පවිත්‍ර කරපු මුනිවරයාගේ සිරිපතුර කැලිකසලෙන් පිළිගන්න මහ පොළොව කැමති නෑ. ආකාශයට දැනී ගියා. මහ විශාල වලාකුළු ඇවිල්ලා අර පර්වතේ හේදෙන්න වැස්සා. හේදෙන එක ජරාවක් නැති හොඳටම හේදිලා ගිය පිරිසිදු පර්වතයට මගේ බුදුරජාණන් වහන්සේ රම් සිරිපා තැබුවා. දැන් මේ දන්නේ නැහැ නිවනක් දෙන්න එනවා කියලා. දැන් හරිත අමනාපයි දැන් අර ජම්බුකයි දැන් මේ ආවා දැන් මෙතන රෑ නැවතිලා හිටියොත් මට කණ්ඩ වෙන්නේ නැහැ අරවා. කෙනෙක් ඉන්න නිසා. කිව්වා මෙහෙ ඉඳ නැහැ. අනේ මට මේ ගල්තලාවේවත් ඉන්න කිව්වා. ඊට පස්සේ මොවා වෙන තැනක කමන්නේ අතන ඉන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් වැඩි ඉන්නවා අරේ අතන ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් ඉන්න වෙලාවේ මොවා වෙලා යන්න හැදුවා. ඒතරකෝ ජම්බුක යන තැන දන්නවා කිව්වා. ඊට පස්සේ එයා තක්කමුක්කෝන කිව්වා නුඹේ කටින් පිට වෙච්ච ජරා වචනෙන් ජරාවම කනවා කිව්වා. ඉරිසියාව නැහැ කිව්වා. අතීත විස්තර කියලා දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ ජල සාටිකාවක් කරේ දාගෙන බුදුරජාණන් වහන්සේගේ අතින්ම දුන්නා මේක ඇඳ ගන්න කියලා. අවුරුදු 55කට පස්සේ එදා අර මැරිලා ගිය ජීවිතයෙන් පස්සේ පළවෙනි වතාවට ඇඟේ කැමැත්තෙන් වත්තරයක් දවට ගත්තේ. ඒත් කසාවත දරාගෙන බණ ඇහුවා. ඒ මොහොතේ මහරහත් භාවයටපත් වුණා. කරන පිනේ විපාක තියෙනවා පින්වතුනි. පිනේ විපාක තියෙනවා, පූජාවේ විපාක තියෙනවා. කටවල් වරදිනවා සංසාරේ. ඉතින් වැරදුනත් අර පිස්සියක් වෙලා පටාචාරා වස්ත්‍රයක් නැතුව පිස්සියක් වෙලා ගියත් මැරෙන්නේ නැතුව මට නම් පුදුමයි. අර ගඟේ මහා සැඩ පහරේ දරුවත් මේ ගහගෙන යද්දි ගඟ මැද අර දරුවා අහසේ යනවා. ඇයි මේ පටාචාරාගේ කකුල් දෙක බුරුල් වෙලා මේ සැඩ පහරේ ගියේ නැත්තේ කියලා හිතෙනවා. යන්න දෙන්නේ නැහැ පින. උඹට වැරදුනා, උඹ කර්ම කළා විඳවපන්. හැබැයි උඹ සංසාරේ පින් කළා තිනවා වීර විහාර බැඳ සාදුකාර දීදී. පටාචාරා කලින් ජීවිතේ කාශ්‍යප බුදුරජාණන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ නංගි බුදු කෙනෙක්ගේ නංගි වෙලා ඉපදිලා තිනවා පටාචාරා. ඒතර මෙහෙමයි බුදුරජාණන් වහන්සේගේ නංගි වෙලා ඉඳලත් මගපල ලැබලා නැහැ. හැබැයි එහෙම ඉඳලත් විහෙර විහාර බැඳලත් සංසාරේ වැරදුන තැනකින් නිවන් දකින ජීවිතේ පිසියක් වුණා. ඒ නිසා අපිට කොයිතරම් කරද අපිට විවරණක් නැහැ. පටාචාරා උත්තමාවී විවරණ ගත්ත කෙනෙක් මහා ශ්‍රාවිකාවක් විනේදර භික්ෂුණීන් අතර අග්‍ර. ඒ උත්තමාවියටත් ඔය වාගේ සංසාරයෙන් පාර කන්න ඕනා නම් අනේ මේ අපිට ගෙවල් වල කරදර තියෙනවා මේ විස්මිත දේවල්ද අරුමයක්ද අපි පීඩාව කියන එක අරුමයක්ද කරදර කියන ඒවා අරුමයක්ද අරුමේ නම් මෙයයි මේ දුක් විඳින යන සංසාරේ මුනිවරුන්ට සෑයවල් බඳින්න ලැබුණා. ඒකාන්තෙන් ආශ්චර්යයි අద్භූතයි. මේවනම් අద్භූතයි. මිනිසුන්ගෙන් බැනුම් ආහා නිന്ദා අවලාද විඳ තොරතෝංචියක් නැතුව කුණුහරුප ආහා යන මේ සංසාරේ සවම්පත් පුරා බණහන්න ලැබුණා කියලා යමක් ඇද්ද? එහෙනම් ඒකාන්තෙන් ආශ්චර්යයි. අద్භූතයි. ඒවනේ අරුමේට දේවල්. ඒවනේ පුදුමයට කාරණා විඳවන එක නෙවෙයි. කරදර එනවා ඇති. කරදර එනවා. ඉතින් ඒ නිසා අර පිම්පව් කියන එක විශ්වාස කරන්න. හොඳ නරක අර මිත්‍යා දෘෂ්ටිකයට හිතෙනවා නත්ති සුඛ දුක්ඛතානම් කම්මානම් පලං විපාකෝ. හොඳ නරක කර්මවල විපාක නැහැ කියලා හිතෙනවා. මිත්‍යා දෘෂ්ටිකයට. ඊට පස්සේ සේවාවත් පිළිවෙත් කිරීමේ විපාක නැහැ කියලා හිතෙනවා. මේ බෝකොල්ලයක් ඇහින්දවත් වතක් පිළිවෙතක් කළත් ඒ හැම එකෙම විපාක තියෙනවා. තමන් කරන වෘත්තිය උනත් ගන්න රස්සාව තමන්ගේ පඩිය අතට එනකොට ඒ 5000 කොළ ටික 10 කොළ ටික අතට එනකොට මම මේ ගන්න සල්ලි වලට මං හරියට වැඩ කරනවාද කියලා හිතින් චෝදනාවක් නැතුව රස්සාව කරගන්න පුළුවන් නම් ඒකේ විපාකයක් තියෙනවා.